guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? මුලින්ම happy Easter කියලා ඔයගොල්ලන්ට wish කරනවා. දැක්කනේ? වීඩියෝ එක පටන් ගන්නකොටම සමනලෙත් දැකලා ෆෝන් එක වට්ටගත්තා. අද අපි දෙන්නට පුංචි නිවාඩුවක්. ඉතින් අපි දෙන්න හිතුවා පොඩ්ඩක් එළියට යන්න ඕනි කියලා. තනියම නෙමෙයි, ඔයාලත් එක්ක. අපි දෙන්න අද යන්නේ ආලි බීච්. අපි ආස සින්දුවක් අහගෙන කොහේ හරි යනවා කියන්නේ අපේ ගමන තව ගොඩාක් ලස්සන වෙනවා. මේ වෙලාවේ මගේ හබියාගේ මූඩ් එක මගේ සිත දමා කිසි දිනේ යන්නේ නෑ කියා. මගේ සිත දමා කිසි දිනේ යන්නේ නෑ කියා. එදාගේ කතා මා හදවතේ ඇතලියා. කොහොමද ඒක? අපි එනකොට දැක්කා ලුකවුට් එකක් තියෙනවා කියලා. ඉතින් අපි දෙන්න එතනට ඇවිල්ලා බලනකොට මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තමයි තිබුණේ. මේ ප්ලේස් එකට ආවට පස්සේ මට යන්න හිතුනෙම නෑ. මොකද එතන මාර සනීප හුළඟක් තියෙනවා. මේ වගේ වෙලාවට තමයි හිතෙන්නේ අපිටත් කුරුල්ලෙක්ට වගේ නිදහසේ පියාඹන්න පුළුවන් නම්. එහෙම අවස්ථාවක් හම්බුනොත් දන්නවද මං කොහෙටද මුලින්ම පියාඹන්නේ කියලා? ලංකාවට. මගේ අම්මා ළඟට. මෙතන නම් කොච්චර හිටියත් එපා වෙන්නේ නැහැ. හැබැයි ඉතින් යන්න වෙනවනේ. නැත්තම් අපිට ආලි බීච් වලට යන්න පරක්කු වෙනවා. ඊට පස්සේ පොඩි බඩගින්නක් ආවා. දැන් මම මේ කන්නයි හදන්නේ. මේකට නම් වොයිස් කරන්න හරිම අමාරුයි. මොකද මට මේ ඔලිව්ස් දකිනකොටත් හිතා ගන්න පුළුවන්. මාත් එක්ක තව කෙනෙක් ඉන්නවනේ. එයාගෙනුත් අහනවා ඉතින් ඕනද කියලා. නැත්තම් හරි නෑනේ. මං ඉතින් කොහේ ගියත් මගේ සුදු කෙල්ල ළඟ, සුදු කෙල්ල කියන්නේ මගේ වෝටර් බොටල් එක, මේ එයා නැතුව ඉතින් මට කොහේවත් යන්න බෑ. එයාවත් ළඟ තියාගෙන තමයි මං යන ගමනක් යන්නේ. ළමයි දන්නේම නැතුව ඔන්න ආලි බීච් වලට අපි ආවා. ගිහිල්ලාම බලමු. වව්, හරි ලස්සනයි නේද? යනකොටම අපිට බීච් එක පේන්න තියෙනවා.
වාහනෙත් පාක් කරලා අපි දෙන්න මේ ඇවිදගෙන යන්නේ. දෙන්නම හොඳ බඩගින්න ඉන්නේ. මොනා හරි කන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලම කරන්නේ කාලා ඉන්න එක. පන්න බෑන මේ චහල්ලක් නෑ සඳ අපි දෙන්න ඇවිදිනවා කියන්න බෑ. හැබැයි හිතපු තරම්ම බිසිත් නෑනේ මම. ඔකෙන් බිසිද? ඉතින් දෙන්නත් එක ටිකක් ඇවිදලා දැන් මහන්සිත් වැඩිනේ. ඔන්න අපි දෙන්න දැන් කන්න මෙන්න මේ ප්ලේස් එකට තමයි ආවේ. රස කෑම එකක් කනකොට රස කතා කියන්නත් කවුරු හරි ඉන්න ඕනේනේ. මේ ඉන්නේ. දෙන්නත් එක්කම බණ්ඩි පුරවගෙන අපි බීච් එකට ආවා. තව දෙයක්. අපි ආලි බීච් ගැන අහලා තිබුණට මේ ෆස්ට් ටයිම් තමයි අපි දෙන්න ආවේ. බීච් එකේ ඇවිදලා ඊට පස්සේ ආවා අපි ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. මේ වෙලාවේ නම් ටිකක් වහිනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් වෝටර්ෆෝල් ෂෝ එකක්. අද නම් ලෙඩ වෙයි කියලා හිතන්නේවත් නැතුව හොඳට වැස්ස තෙමුණා. අපි දෙන්නම වාහනයට වෙලා ටිකක් නිදාගත්තා. රෑත් වෙලා නිසා අපි දෙන්න ගෙදර යන්නත් ඕනේනේ. ඊට කලින් ආයෙත් චුට්ටක් ඇවිද්දා. එහෙනම් දැන් අපි දෙන්නත් ගෙදර යනවා. මේ ලස්සන දවසට අපි දෙන්නත් එක්ක එකතු වෙන ඔයාලට thank you so much.